ආයිබෝන් අද අපි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය මගින් ඉදිරිපත් කරන ලබන සමාජ විද්‍යා උපාධි වැඩසටහන පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා උපාධි වැඩසටහන එහෙම නැත්නම් Bachelor of Arts in Social Sciences ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක සඳහා මේ දිනවල අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. ඔබට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව 2025 සැප්තැම්බර් මාස 30 වෙනි දින දක්වා පවතිනවා. මෙම උපාධි වැඩසටහන සඳහා අයදුම් කිරීමට අයදුම් කරුවෙක් සතුව පවතින අවශ්‍ය වෙන මූලික සුසුකම් තමයි අපස උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් විෂයන් 3ක් සමත්ව පැවතීම. ඒ වගේම මේ උපාධි වැඩසටහන වසර 3ක උපාධි වැඩසටහනක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. මේ උපාධි වැඩසටහන තුළදී තෝරා ගැනීම සඳහා විෂය ධාරාවන් 4ක් පවතිනවා. ඒ විෂය ධාරාවන් 4 වෙන්නේ Politics and International Relations, Economics and Development Studies, Society and Cultural Studies, Communication Studies. අපි පොඩක් අවධානය යොමු කරමු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සුවිශේෂී වෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳව. ඒ එක කාරණයක් තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. ඒ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත් කරන ලබන උපාධි වැඩසටහන් සියල්ලම අභ්‍යන්තර උපාධි එහෙම නැත්නම් ඉන්ටර්නල් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් විදිහට තමයි ඔබට පිළිගන්නේ. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලය අනුගමනය කරන ලබන අධ්‍යයන ක්‍රමවේදය යම් සුවිශේෂීතාවයක් තියෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අනුගමනය කරන ලබන්නේ විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේද. මේ විවෘත සහ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය නිසා ඔබට ඔබගේ රැකියාව එහෙම නැත්නම් ඔබගේ වෘත්තිය කරන ගමන්ම ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු පහසුවෙන්ම සිදු කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවන්ට ශිෂ්‍යත්ව සහ ශිෂ්‍යාධාර සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතිනවා. අනිත් වැදගත් කාරණයක් තමයි ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සතුව දිවෙනු පුරා විහිදිච්ච මධ්‍යස්ථාන ජාලයක් පවතිනවා. අපේ විශ්වවිද්‍යාල සතුව ප්‍රාදේශීය මධ්‍යස්ථාන 9කුත් අධ්‍යයන මධ්‍යස්ථාන 19කුත් පවතිනවා. ඒක නිසා අපි ඔබට ආරාධනා කරනවා ඔබගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න, ඔබගේ ජීවිතය ජය ගන්න ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙන්න. ඔබට තව වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්කම තියෙනවා තිරේ දිස්සන දුරකථන අංක ඔස්සේ.